ආයුබෝවන් මෙම ටියුටෝරියල් එකෙන් හාටි පෝටල් එකට පිවිසෙන ආකාරය පෙන්වයි. මුලින්ම ඔබගේ ඊමේල් සහ පාස්වර්ඩ් ඇතුළත් කර ලොගින් වූ පසු ඔබට හාටි පෝටල් එකට පිවිසීමට හැක. හාටි පෝටල් එක තුළ ප්‍රධාන ටැබ්ස් 4ක් පෙන්වයි. කොමොඩිටි ඇනලිසිස් ටැබ්. මුලින්ම අවශ්‍ය ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරන්න. මාකට් සහ ලොකේෂන් සිලෙක්ට් කරන්න. ප්‍රයිස් ටයිප් එක සිලෙක්ට් කරන්න. එය හෝල්සේල්, රීටේල් හෝ ප්‍රොඩියුසර් ප්‍රයිස් ලෙස ඇනලයිස් කරන්න අවශ්‍ය කොමොඩිටි අයිටම් එක සිලෙක්ට් කරන්න. ඉයර්, සීසන්, පීරියඩ් සහ වීක් නම්බර් භාවිතා කර ෆිල්ටර්ස් ඇප්ලයි කරන්න. ෆිල්ටර්ස් ඇප්ලයි කිරීමෙන් පසු දත්ත ලබාගත හැක. මුලින්ම ඇවරේජ් ප්‍රයිස්. මෙය තෝරාගත් කොමොඩිටි එකේ ඇවරේජ් මාකට් ප්‍රයිස් එක පෙන්වයි. ඊළඟට මැක්ස් ප්‍රයිස් ලොකේෂන් දැකගත හැක. මෙය හයස්ට් ප්‍රයිස් එක රෙකෝඩ් වූ ලොකේෂන් එක පෙන්වයි. ඊළඟට මින් ප්‍රයිස් ලොකේෂන් දැකගත හැක. මෙය ලෝවස්ට් ප්‍රයිස් තිබුණු ලොකේෂන් එක පෙන්වයි. ඊළඟට මාකප් රේෂියෝ පර්සන්ටේජ් දැකගත හැක. මෙය බයින් ප්‍රයිස් සහ සෙලින් ප්‍රයිස් අතර වෙනස පෙන්වයි. ඊළඟට ෆාර්මර් ෂෙයා පර්සන්ටේජ් දැකගත හැක. මෙය ෆයිනල් ප්‍රයිස් එකෙන් ෆාර්මර් වෙත ලැබෙන කොටස පෙන්වයි. ඊට පහලින් ටොප් 10 හෝල්සේල් ප්‍රයිස් ඇලර්ට්ස් දැකගත හැක. මේ හෝල්සේල් ප්‍රයිස් චේන්ජස් වැදගත් කොමොඩිටිස් හයිලයිට් කරයි. ඊළඟට හෝල්සේල් ප්‍රයිස් චේන්ජ් එක බාර් chart එකක් ලෙස දැකගත හැක. මෙම chart එක කොමොඩිටිස් අතර ප්‍රයිස් චේන්ජස් කම්පෙයාර් කර පෙන්වයි. ඇවරේජ් හෝල්සේල් ප්‍රයිස් 10 ලයින් chart එකක් ලෙස දැකගත හැක. මේ හෝල්සේල් ප්‍රයිසස් කාලයත් සමග වෙනස් වන ආකාරය පෙන්වයි. ටයිම්ලයින් ඇනලිසිස් ටැබ්. මුලින්ම ප්‍රොවින්ස්, මාකට්, ලොකේෂන්, ප්‍රයිස් ටයිප්, කොමොඩිටි අයිටම්, පීරියඩ්, ඉයර්, සීසන්, කම්පැරිසන් ඉයර් ෆිල්ටර්ස් ඇප්ලයි කරන්න. ඇවරේජ් ප්‍රයිස්. මෙය තෝරාගත් කාලපරාසයේ ඇවරේජ් ප්‍රයිස් එක පෙන්වයි. මැක්සිමම් ප්‍රයිස් ලොකේෂන් සහ මිනිමම් ප්‍රයිස් ලොකේෂන් highest සහ lowest prices ඇති වූ locations පෙන්වයි. ඊළඟට markup ratio සහ farmer share percentage දැකගත හැක. ඊළඟට average wholesale price 10 bar chart එකක් ලෙස දැකගත හැක. gross margin line chart එකක් ලෙස දැකගත හැක. තවත් line chart එකක් markup ratio trend පෙන්වයි. area price analysis tab. මුලින්ම province, market, location, price type, commodity item, year, season, week number filters apply කරන්න. filters apply කිරීමෙන් පසු average price, maximum price location සහ minimum price location දැකගත හැක. markup ratio percentage එකක් ලෙස පෙන්වයි. farmer share percentage එකක්ද දැකගත හැක. ඊළඟට location wise current wholesale price line chart එකකින් දැකගත හැක. මේ locations අතර wholesale prices compare කරනවා. location wise wholesale price variation bar chart එකක් ලෙස දැකගත හැක. මේ locations අතර price variation පෙන්වයි. මේවා map view ආකාරයට මෙන්ම list view ආකාරයටද බලා ගන්න පුළුවන්. ask me more tab. අවසානයේ Ask Me More ටැබ් එක මගින් ඔබට ඇති ප්‍රශ්න ඇතුළත් කර පිළිතුරු ලබාගත හැක.